Hello guys. මේ ඉන්නේ රුචිර කියන්නේ software engineer කෙනෙක්. එයා වැඩ කරන්නේ එයාට ඕන විදියට. පිස්සු ඩයල්ලා. ඔය තමයි නැගිටින වෙලාව. මම හිතන්නේ දැන් වෙලාව හවස 3ට වගේ ඇති. අයිත් නිදා ගන්නවා. නැගිටින්න ලේසි. එන්න කම්මැලිය. මේක ලයිෆ් එක ගෙවෙන්නේ මෙන්න මේ විදියට. Yes, next we move on to the cool vibe. Cool vibe mean Jersey mode. In this mode, we can improve our creative thinking and bugs and error fixing methods and any knowledge. ඔය තියෙන්නේ මගේ ලැප් එක කරනාට පස්සේ මම මෝඩකම පැත්තකින් තියලා ගත්තු බෑකප් PC එක. මේක i3 එක. මේකෙන් වැඩක් කරගන්න පුළුවන්. ෆොග් පර්ෆියුම් එකේ වයිට් එකට මයින්ඩ් එක පට්ට විදිහකට රිලැක්ස් වෙනවා. ස්ට්‍රෙස් එහෙම ගොඩක් දුරට අඩු වෙනවා. මම ළඟ කලින් තිබුණ ලස්සන ලයිට් පත් වෙන කීබෝඩ් එකක්. ඒකේ කීස් පොඩ්ඩක් තද වැඩි. ප්‍රෙස් කරන්න අමාරු ඇඟිලි එහෙම රිදෙනවා. ඊට පස්සේ මම Logitech brand එකේ කීබෝඩ් එකක් ගත්තා. ඒක තමයි ඔය තියෙන්නේ. අපේ ගෙදර තියෙන්නේ වැවක් ගාව හින්දා මාරම විදිහකට මදුරු ඉන්නවා. ඒ හින්දා තමයි net එක දාලා තියෙන්නේ. හරිද? අද යමු අපි අපේ වීඩියෝ එකට. බ්ලා 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 මේකේ ඇවිල්ලා Raspberry software එක මේකෙන් පුළුවන් Android system එකක් hack කරන්න සහ data breaching කියද්වලදී ගොඩක්ම use කරන software එකක් තමයි මේ Raspberry කියන professional මට්ටමේදී මේ ගොඩක් use කරනවා. මම මේ software එක install කරගත්ත එක අරමුණ උනේ C# ඉගෙන ගන්න එක. මේකෙන් ගොඩක් දුරට මම C# improve කරගත්තා. මේකෙන් C# කියන language එක expert ඉගෙන ගන්න පුළුවන් හොඳ software එකක්. ඒක ස්ටඩි කරන්න තමයි මේ Raspberry software එක මගේ desktop එකට දාගත්තේ. ඉතින් ගොඩක් දේවල් මේකෙන් මම ඉගෙන ගත්තා. සහ තාම ඉගෙන ගන්න තියෙනවා. payloads ගැන, ඒ වගේම IPs කොහොමද වැඩ කරන්නේ, network එකක් වැඩ කරන්නේ, workload එකක් track කරගන්නේ. අන්න ඒ වගේ ලොකු දෙයක් කරන්න පුළුවන් software එකක් මේක. මගේ WhatsApp group එකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඒකෙන් join වෙන WhatsApp group එකට. රෑ වෙනවා එළියනවා මම දන්නෙත් නෑ guys. දැන් උදේ 7ට වගේ ඇති. එහෙනම් මං යනවා නිදා ගන්න. bye bye. ඔච්චරයි ඉතින්. ඊළඟ වීඩියෝ එක මොන වගේ ට්‍රැක් වැඩක් කරයිද කියලා බලන්න. subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.